කරුණාරත්න අබේසේකරයන් ලියපු ගීතයක් නාරද දිසාසේකර මහත්මයාගේ සුමිරියනි තමා එක ගීතවත් මේ භවයේදී මුළු දියදායේ එකතු නොවනු ඇත අප ආය පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූ ප්‍රේමය අතහැරීම ගැන ලියවිච්චි අපූර්ව ගීතයක්. දැන් කලාව කියන එක තුලින් මිනිසුන්ට හික්මවීම දෙනවනේ ගොඩක්. ඒ කියන්නේ මිනිස්සු සමහර ඒ කියන්නේ ගොඩක් කලා නිර්මාණ සිද්ධ වෙන්නේ මිනිසුන්ගේ යහපත් චින්තනය හදන්න. මිනිසුන්ගේ දුක නිවන්න. මිනිසුන්ගේ චිත්තසංතානෙ සුවපත් කරන්න. දැන් මේකේ මේ පෙම්වතා කියන්නේ નિરાයාසයෙන්ම මේ ප්‍රේමය අතහරින්නේ මේක මේ වෙනත් අරමුණකින් නෙමෙයි මේක අතහරින්නේ මේ ප්‍රේමය මෙතනින් එහාට මම කරන්නේ මට මේක ලැබීමක් නෑ. හැබැයි මේ ප්‍රේමයට මේ ප්‍රේමයට හරි කැමතියි. හරි ආදරෙයි. මොකද ඒක සාගරයට සමාන කරනවා. හැබැයි ප්‍රේමත කියනවා පවස නිවන දිය පොදක් නොවි ඔබ ඇයි මහා සාගරයක් වූ මේ තරම් දිය කඳක් වෙලා ඉන්න ඔබ හැබැයි මගේ පිපාසය සංසිඳවන්න එක දිය දෝතක් වෙන්න බැරි වුණා ඔබට. ඊළඟ කොටසෙදි කියනවා ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ අවසන මුලවේ ලතවි. ඔයා ගැන හිතද්දී මුලත් මට දුකක්. මැදත් දුකක්. අවසානයේ දුකක්. ඉතින් මේ ප්‍රේමය මේ තරමටම දැනිලා මට ඔබ අතහැරින්න ලැබීමම දුක. විරලෙහි ගල්පරයක් විය හැකිනම් තෙමුණත් ඇත තරදියක. ඒ කියන්නේ විරලෙහි ගල්පරයක් වෙලා මට වතුර තිබහට බොන්න ඕනේ නෑ. ඒ වතුරේ තෙමුණත් ඇත. ඒ තරමට පරිත්‍යාගශීලී ප්‍රේමයක්. ඒ කියන්නේ එතකොට අතුම් වලලු උඩුගුවනට ඒ කියන්නේ අපි සුසුම් හෙලනවා සුසුම් හෙලනෝනේ අපි දුකක් දරුණාම අපි ලොකෝ සුසුමක් කරන් ඒක නිදහස් කරනවා. හැබැයි ප්‍රේමතා කියනවා ඒක නිදහස් කරන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රේමතා ඒ තරම් කැමති මේ ප්‍රේමේ. ඒ හින්දා මේ සුසුම් වලලු උඩුගුවනට යවනවා. පැතුම් සලීවුල. ඒ කියන්නේ සඳුන් කියන ප්‍රාර්ථනා කියන සඳුන් ගලේ උලන වෙලාවට නිසෝදෙන්නේ. ඒක ගලේ වල මේ ප්‍රාර්ථනා උඩුගුවනට යවනවා මේ බලාපොරොත්තු. ඒත් ප්‍රේමතා කියනවා නැවතත් ඒ ප්‍රේමය ඔහු විසින් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. නමුත් විදින ඉතාමත් රසවත් ආදරයක් ගැන තමයි කියන්නේ කරුණාරත්න අබේසේකරයන් ලියපු ඒ ගීතය. අපි පොඩ්ඩක් අහලා බලමු. මුළු දියදායේ එකතු නොවෙනු අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ මේ භවයේදී මුළු දියදායේ එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූ